Welcome to my YouTube channel Agrivision. අද මම වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනු ලබන්නේ එළවලු භෝගයක් වන බටු භෝගය පිළිබඳවයි. මෙහිදී බීජ මගින් පැල ලබාගෙන ඒවා ශේෂ්ත්‍රයේ සිටුවීම තෙක් ක්‍රියාවලිය පිළිබඳ ඉදිරිපත් කරනු ලබනවා. බටු බීජ සිටුවීම සඳහා මෙවැනි ආකාරයේ ට්‍රේද භාවිතා කරනු ලබනවා. මේවා භාවිතයෙන් බීජ අපත යාම අඩු කර ගැනීම, නඩත්තුව පහසුව, වගාවට සුදුසු පැළ තෝරා ගැනීම ආදී වාසි ලබා ගන්න පුළුවන්. එම කළු පොලිතීන් වලින් සාදාගත් මෙවැනි ආකාරයේ බඳුන්ද බටු බීජ සිටුවීම සඳහා යොදාගත හැකියි. මේ තිබෙන්නේ තවාන් කර සිටුවාගත් බීජ පැළ ක්ෂේත්‍රයේ සිටුවා ඇති ආකාරයයි. ගොම පොහොර, කොළ පොහොර ආදී කාබනික පොහොරත්, යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් ආදිය වැනි අකාබනික පොහොරත් බටු ශාකවල පොහොර අවශ්‍යතාවය සැලසීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදි තත්ත්ව, ඒ කියන්නේ ජලය, පොහොර ආදී අවශ්‍යතා නිසි පරිදි සැලසීම මගින් නිරෝගිමත් ශාක වගාවක් ලබා ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ එසේ නිවැරදිව තත්ත්ව පාලනයකින් පසු ලබාගත් නිරෝගී ශාක පැළ වගාවකි. Thank you for watching my YouTube video and like, comment and subscribe